විශ්වයේ ධෝංකාරය ශූන්‍යයේ සිට මොක දක්වා. හිතන්න කිසිම දෙයක් නැති තැනක් ගැන. ආලෝකය නැහැ, ශබ්දය නැහැ, අඩුම තරමේ හිස් අවකාශයක්වත් නැහැ. කාලය පවා ගෙවෙන්නේ නැති ඒ මහා ශූන්‍යතාවය තුළ මීට අවුරුදු බිලියන 13.8කට කලින් එක මොහොතකදී අබයටයකටත් වඩා දහස් වාරයක් කුඩා ලක්ෂයක් ඇතුලේ මහා පිපුරුමක් සිද්ධ වෙනවා. ඒක නිකම්ම පිපුරුමක් නෙවෙයි. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව ඒ පුංචි ලක්ෂය ඇතුලේ ඇති වුණු පුංචි සැලීමක් තමයි මුළු විශ්වයම වෙලා එළියට ආවේ. අයින්ස්ටයින් කිව්වා වගේ අන්නේ මොහොතේදී ඉඳන් තමයි කාලය කියන රෙද්ද එලෙන්න ගත්තේ. ඒ මහා ශක්ති කන්දරාව පදාර්ථයක් බවට හැරුණා. තත්පර කිහිපයක් ඇතුළත හයිඩ්‍රජන් සහ හීලියම් පරමාණු විශ්වය පුරා විසිරී ගියා. විශ්වයේ අවුරුදු මිලියන ගාණක් තිස්සේ සීතල වෙද්දී ගුරුත්වාකර්ෂණය වැඩි වෙන්න පටන් ගත්තා. වායු වලාකුළු එකතු වෙලා පළමු තරු බිහි වුණා. මේ තරු කියන්නේ ඇත්තටම මූලද්‍රව්‍ය හදන කර්මාන්ත ශාලාව. තරු ඇතුලේ සිද්ධ වුණ ඒ මහා න්‍යෂ්ටික ගින්නෙන් තමයි ඔක්සිජන්, කාබන් සහ යකඩ හැදුනේ. අපේ ඇඟ ඇතුලේ තියෙන ලේවල රතු පාටට හේතු වෙන යකඩ පවා හැදුනේ ඒ තරු ඇතුලේ. ඒ නිසායි අපි හැමෝම ඇත්තටම තරු දූවිලි. අවුරුදු මිලියන 4.5කට කලින් අලුත උපන් සූර්යයා වටා කැරකුණු දූවිලි එකතු වෙලා අපේ පෘථිවිය හැදුණා. ඒ කාලේ පෘථිවිය හරියට අපායක් වගේ. හැමතැනම ලාවා ගංගා. ඔය අතරේ තේයා කියන අගහරු තරම් ලොකු ග්‍රාහකයක පෘථිවිය තරුණ විදිහට ලැබුණා. ඒ මහා විනාශයෙන් විසුණු කෑලි එකතු වෙලා තමයි අද අපි දකින ලස්සන හද හැදුනේ. දැන් අපි පෘථිවිය ඇතුළට ගිහින් බලමු. පෘථිවිය හැදෙනකොට පරම දේවල් මැදට කිදා බැස්සා. පෘථිවිය මැද්දේ තියෙන ඒ ද්‍රව යකඩ හරේ කැරගෙනකොට මහා චුම්බක බලයක් හැදෙනවා. ඒක හරියට නොපෙනෙන කණ්ණාඩියක් වගේ. අන්නේ කණ්ණාඩිය තමයි සූර්යයාගෙන් එන මාරාන්තික කිරණ වලින් අපේ ජීවිත ආරක්ෂා කරන්නේ. විද්‍යාව මේ විදිහට කියද්දී මිනිස් ඉතිහාසයේ පුරාම ආගම් මේ ගැන ලස්සනට කතා කිව්වා. බුදුදහම කිව්වේ ලෝකය කියන්නේ චක්‍රයක්. ඒක හැදෙනවා, විනාශ වෙනවා, ආයෙත් හැදෙනවා කියලා. දේවවාදී ආගම් කිව්වේ මේ හැම දෙයක්ම දෙවියන්ගේ මහා සැලසුමක ප්‍රතිඵලයක් කියලා. හින්දු දර්ශනයට අනුව මේක මහා බ්‍රහ්මයාගේ මෙවීම. මේ හැම මතකයකම තියෙන එකම ගෞරවයක්. ඒ තමයි මේ විශ්වයේ තියෙන අසම සම්පූර්ණ